Hi everyone. මම මේ කියන්න යන දේ හැමෝම දැනගෙන හිටියද කියලා බලන්න. ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරගන්නේ කොහොමද කියන එක. මගේ ක්ලාස් වලට සහභාගී වෙන කට්ටියට මේක දන්නවා ඉතින් කොහොමද ක්‍රියේට් කරගන්නේ කියන එක. ඉතින් මම මේ පොඩි ෂෝට් එකක් කරන්න හිතුණා. බලන්න මේ විදිහට ප්‍රොජෙක්ට් වලට ගියාම ඔයාලට ප්‍රොජෙක්ට් වින්ඩෝ එක ඕපන් වෙනවා. මෙතන ප්‍රොජෙක්ට් ගොඩාක් තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පෙන්වන්න නැති වෙයි. ඉතින් right side corner එකේ right side upper corner එකේ තියෙනවා new project කියන option එක මේ බලන්න. ඉතින් මෙතනට ගියාම අපිට මේ new project කියන එකේ click කරාම අපිට අලුත් project එකක් create කරගන්න පුළුවන්. ඉතින් මේ project එකට නමක් දෙන්න පුළුවන්. මෙතනින් අපේ client ව තෝරගන්න. ඒ කියන්නේ අපේ customer create කරන්නේ කොහොමද කියන එක මම separate videos කරලා තියෙනවා. ඉතින් මෙතන client ව තෝරගන්න තියෙන්නේ. create කරපු client ව තෝරගෙන. ඉතින් මේ client අදාළව තමයි මේ project එක. ඉතින් ඊට පස්සේ date එක project එක start කරන date එක දාලා මෙතන මේ assign to කියන තැන මේ අපේ user කවුද? ඒ කියන්නේ accountant අපි මේ user create කරන්නේ කොහොමද කියන එකත් බලුවානේ. user create කරන්නේ කොහොමද? permission දෙන්නේ කොහොමද කියන එක. ඉතින් මෙතන users 4-5 දෙනෙක් ඉන්නවා. මේ අදාළ කෙනා මෙතන තෝරගන්න තියෙනවා. ඉතින් මම කරන හින්දා මෙතන me කියන එක දෙනවා. දීලා save කියලා දුන්නාම මෙන්න මේ විදිහට අපිට project එකක් create වෙනවා. ඉතින් මේ project එක create වුණාට පස්සේ create වෙලා open වෙනවා. ඉතින් ඒ open වුණාට පස්සේ මේ project එකේ අපිට අපි අර invoice දාන ඒවා bill කරන ඒවා හැම දෙයක්ම අපි කලින් ඔය separate videos වල ඉගෙන ගත්ත හැම දෙයක්ම මෙතන කරන්න පුළුවන්. හරි සරලයි. right side upper corner එකේ තියෙනවා add project කියන එක. ඊයහම මෙතන තියෙනවා invoice තියෙනවා, receive payment, expense, estimate, ඒ වගේම time entry, bill, purchase order මීට අමතරව මෙතන නැති දේවල් මෙන්න මෙතනින් තෝරගෙන කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ project එකක් ඇතුලේ අර අපි ඉගෙන ගත්ත හැම දෙයක්ම කරන්න පුළුවන්. කරාට පස්සේ දැන් මෙතන මේ බලන්න මේ income පෙන්නනවා. ඒ කියන්නේ ඔයා invoice කරාම මෙතන income පෙන්නනවා. ඒ වගේම cost එක පෙන්නනවා. දැන් මෙතන cost වර්ග බලන්න දෙකක් පෙන්නනවා. එකක් මේ hourly time cost එක. hourly time cost එක දාන්නේ කොහොමද කියන එක මම separate videos කරලා තියෙනවා. ඒවා බලන්න. ඒ වගේම මේ cost එක අපේ. ඉතින් මේවා කොහොමද හදාගන්නේ separate videos අපි කරලා තියෙනවා. ඉතින් මෙතන මේ overview එකේ තමයි මේ ටික පෙන්නන්නේ. දැන් profit margin එක බලන්න 184ක් තියෙනවලු. open invoice ඒ කියන්නේ තව අපිට ලැබෙන්න තියෙනවා 2037ක් ලැබෙන්න තියෙනවා. ඉතින් මෙතන transaction වලට ගිහිල්ලා අපිට බලා ගන්න පුළුවන් all transaction කියලා තියෙනවා. ඉතින් මෙතනින් අපිට මේ filter කරලා අපිට අවශ්‍ය දේ බලා ගන්න පුළුවන්. අපේ invoice ටික විතරක් බලා ගන්න ඕන invoice තෝරගෙන මෙතන එක invoice එකක් දාලා තියෙන්නේ. මේ තියෙන්නේ 10000 ගානකට invoice එක දාලා තියෙන්නේ. ඒකේ partly payment එකක් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ හුඟක් දේවල් තියෙනවා. ඉතින් මේවා විස්තරාත්මකව පැය භාගයට වැඩි වීඩියෝස් ගොඩක් තියෙනවා. ඉතින් අපේ ලයිව් ක්ලාස් වල සහභාගී වෙන කට්ටියට නැත්නම් වීඩියෝ සෙෂන් වලට සහභාගී වෙන කට්ටියට ඉතින් මේවා දැනගන්න පුළුවන්. ඒ වගේම ටයිම් ඇක්ටිවිටි එක ගැන ඒ වගේම ප්‍රොජෙක්ට් රිපෝට් එක මෙතන ගිහලා අපිට ප්‍රොජෙක්ට් රිපෝට් එක බලා ගන්න පුළුවන්. ප්‍රොජෙක්ට් ප්‍රොෆිටබිලිටි රිපෝට් එක ඒකේ accrual basics එක තියෙනවා, cash basics තියෙනවා. ඉතින් මේවා ගැන විස්තරාත්මකව අපි මේ වීඩියෝස් වල කතා කරලා තියෙනවා. ඉතින් මේ ගැන වැඩි විස්තර අවශ්‍ය කට්ටිය ඉතින් අනිවාර්යයෙන්ම ක්ලාස් එකට join වෙන්න. join වෙනකොට විස්තරාත්මකව quick book subject එක ගැන ඉගෙන ගන්න පුළුවන්. Okay හැමෝටම සුබ දවසක්. all the best.